දැන් තමයි ඉර බැහැලා ගියේ. මේ කොහෙද දන්නවද? මේ 12 භාග්ගේ. දවස පුරාම වැඩ කරලා මහන්සි ඇතිනේ. මෙන්න මේ වයිබ් එක පොඩ්ඩක් බලන්න. අර පැත්තෙන් ඉර බැහැගෙන ගියේ පැය 30කට කලින් ඉරේලිය මැකිලම ගියා. ඉතින් මේ තියෙන ලස්සන මේ 12 භාගය කියන්නේ මෙන්න මේ වගේ හරිම ලස්සන පරිසරයක් තියෙන හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන පරිසරයක්. ඉතින් මෙහෙ ආවම යන්න හිතෙන්නේ නැහැ. මෙහෙ ආවම මාර ලස්සනක් තියෙන්නේ. අපි කැම්පින් කරන්න හිතාගෙන ආවෙත් නෙමෙයි. අපි ආවේ මේ ලස්සන බලන්න. ඇත්තටම මේ ලස්සන වැටෙනවා අඩුයි. අපි ගමේ රටේ ඉන්නවත් අඩුයි. එකක් හිටියත් අපි එහෙම ඇවිදින්න ඉන්නේ නැහැ. ප්ලේස් වලට එන්න ඕනේ. අපි මේක දැක්කේ TikTok එකේ යාළුවෙක් දාලා තියෙනවා. ඉතින් අපිට හිතුණා ඇවිල්ලා බලලා යන්න. ඇත්තටම මේ වයිබ් එක එහෙමද කියලා. එහෙමමයි. ඒ විදිහමයි. ඉතින් ඔන්න අද අපි ඇවිදපු ප්ලේස් එක ඔයාලට අපි පෙන්නනවා මේ වීඩියෝ එකෙන්. ඇවිල්ලා යන්න පුළුවන් කෙනෙක්. අපි ආවේ බයික් එක, ස්කූටර් එක. ඒ වුණාට මාර අතල් කැම්පින් කරන්න සූපිරි. ඒ වුණාට කැම්පින් කරන්න ලෑස්ති වෙලා ආවේ නැහැ. ඉතින් මේ බලන්න මේ පරිසරය, මේ කඳු මීදුම, අරින් ඉර බෑගෙන යන ලස්සන. ඉතින් හරි අමුතු වයිබ් එකක්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වගේ පරිසරයක් ගැන? ඇස් දෙකට හරීම කූල්, මනසට ඔළුවට හරි නිදහස්, සද්ද බද්ද මොකුත් නැහැ. පරිසරයේ සද්ද විතරයි. කුරුල්ලෝ කෑ ගහනවා, සත්තු කෑ ගහනවා, ඒ විතරයි. වෙන කිසිම දෙයක් නැති හරීම නිස්කලංක පරිසරයක බලන්න මේ පාර කවුරුත් නැහැ. හරි නිදහස්. මෙහාට එන්නේ මේ වගේ මෙහරි ගෙවල් තියෙනවා. ඒගොල්ලෝ හැරුණාම අපි වගේ ඇවිදින්න ට්‍රැවල් කරන්න එන කෙනෙක් එනවා විතරයි. මට නම් ගෙදර යන්න හිතෙන්නේ ඇත්තටම. ඉතින් කියලා විනේ අද ඉන්නේ නැහැ කියලා. තාත්තා බලාගෙන ඉන්නවා. තාත්තා බලාගෙන ඉන්න හින්දා අපිට යන්න වෙනවා. ඉතින් එහෙනම් අපි ආයෙ දවසක ඇවිල්ලා මේ හරි ඔයාලට කැම්පින් කරන සීන් එකක් පෙන්නන්න.